ඔයා ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉඳලා අවබෝධයෙන් තේරුම් ගැනීමේ ආයෙම ඔයාගේ හිත හදාගෙනද ඉන්නේ කියලා ඔයාටම බලන්න පුළුවන් ලක්ෂණ ටිකක් තමයි මේ කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ලක්ෂණ ටික ඔයා ළඟ තියෙනවනම් good luck. හරිම සතුටුයි. ඔයාගේ හිත ගලක් වගේ හදාගෙන වගේම ටයිටේනියම් වගේ ස්ථාවර කරගෙන. ඉතින් මේ කියන ලක්ෂණ වලින් භාගයක් තියෙනවනම් ඔයා තව ටිකක් කැපවීමෙන් මහන්සියෙන් උනන්දුවෙන් ජීවිතේ ඉස්සරහට යන්න. ඔයාට පුළුවන් ජීවිතේ ඉක්මනට ටයිටේනියම් වගේ කරගන්න. දියමන්ති වගේ කරගන්න. හැබැයි මේ කියන එකම ලක්ෂණයක්වත් ජීවිතේ නැත්නම් තාම ඔයාට මහන්සි වෙලා දවස් 30ක් ඇතුළත කොට දා ගන්න පුළුවන් ජීවිතේ හරියට ජීවිතේ ප්ලෑන් කළොත්. ඉතින් අපි බලමු මොනවද මේ ලක්ෂණ 10 කියලා. අංක 1. ඔයා ඕනම දෙයකදී ඕනකට වඩා සතුටු වෙන්න යන්නෙත් නැහැ, දුක් වෙන්න යන්නෙත් නැහැ. ඒ කියන්නේ ඔයා ඕනම දෙයක් සමසිතින් දරා ගන්නවා. ඒක හරියට බුද්ධ දර්ශනයේ එන මධ්‍යම ප්‍රතිපදාවක්. ඒ කියන්නේ ඔයා ඉන්නේ මේ ජීවිතයේ හරිම තැන. ඔයා ඉන්නේ ජීවිතේ මධ්‍යම කේන්ද්‍රේ. ඔයාට ලොකු ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. අංක 2. ඔයා තව දුරටත් පරණ දේවල් ගැන හිත විඳවන්නේ නැහැ. ඒ දේවල් ජීවිතේ වෙන්න පුළුවන් සාමාන්‍ය දේවල් කියලා ඔයා තේරුම් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයා පරණ chat බලන්නේ නැහැ. ෆොටෝස් බලන්නේ නැහැ. ඒ දේවල් දැක්කත් ඔයාට ගාණක් නැහැ. ඔයාව දාලා ගිය, රිද්දලා ගිය කෙනෙක් පාරදී හම්බුණත් ඔයාට ගාණක් නැහැ. හරිම මානුෂික විදියට ඔයාට ඒ අය එක්ක hina වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක් ගැන තමයි මේ අංක 2 කාරණාවෙන් කියන්නේ. ඒ කියන්නේ ආයෙමත් අපි ඒක ගැන කතා කළොත් ඔයාට තව දුරටත් පරණ දේවල් ගැන විඳවන්නේ නැහැ. අංක 3. ඔයාට ගරු කරනවා. වගේම ඔයාගේ ආත්ම ගෞරවය ගැන හිතන්න පටන් අරගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයා ආශ්‍රය කරන්නේ ඔයාගේ වයිබ් එකට ගැලපෙන අය විතරයි. ඔයා කොහොමයි ආශ්‍රය කළත් ඔය පර්සනල් ස්පේස් එකක් තියාගෙන ગેප් එකක් තියාගෙන තමයි මේ මිනිස්සු එක්ක ෂෙයා කරගන්න ඕන මොනවද ෂෙයා කරගන්න ඕන නැත්තේ මොනවද කියලා තේරුම් අරගෙන තමයි ඔයා ජීවත් වෙන්නේ. අංක 4. ඔයා දැන් තීරණ ගන්න ඔයාට ඒ තීරණ වලින් වෙන්න පුළුවන් හානිය අවමයිනම් විතරයි. ඒ වගේම ඔයා ගන්න තීරණ වෙනස් කරන්නේ නැහැ වගේම ඒව ඔයාට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් විතරයි ඔයා ඒ තීරණ ගන්නෙ. ඔයා ඒ තීරණ වලට ඉන්ටර්ෆියර් වෙන්නේ. අංක 5. ඔයා කේන්ති ගන්නෙ නැහැ වගේම ඔයාගේ මානසික නිදහස අවේර කරන තැන්වල ඔයා පොඩ්ඩක්වත් රැඳිලා ඉන්නේ නැහැ. අංක 6. ඔයා සතුට හොයන්නේ අනිත් මිනිස්සුන්ගේ ජීවිතවල නෙවෙයි. ඔයා සතුට හොයන්නේ ඔයාගේම හිත ඇතුලේ. ඔයාගේ හිත ඇතුලේ ඔයාගේ සතුට ඔයාම නිර්මාණය කරගන්න. සමහර විට සුරතල් සතෙක් ඇති කරනවා. සමහර විට ට්‍රැවල් කරනවා. සමහර විට පොත් කියවනවා. සමහර විට ගේම්ස් ප්ලේ කරනවා. මේ ඕනිම දෙයක් වෙන්න පුළුවන්. අංක 7. ඔයාගේ වටේට ඉන්නේ ටයිම් පාස් කරන මිනිස්සු නෙවෙයි. ඔයාගේ වටේට ඉන්නේ ගස් වගේ ශක්තිමත් සොලිඩ් මිනිස්සු. ඒ මිනිස්සු කවදාවත් අමාරු කාලවල වලදී මිනිස්සුන්ව විනිශ්චය කරන්නෙත් නැහැ. අමාරු කාලවල වලදී මිනිස්සු දාලා යන්නෙත් නැහැ. අංක 8. ඔයා අවධානය දෙන්නේ පාත්තේ එක්ක රංචු ගහන්න නෙවෙයි. ඔයාගේ අනාගතේ කොහොමද සාර්ථක කරගන්නේ කියලා විතරක් නෙවෙයි. තව ඔයා ජීුණු වෙන්නේ කොහොමද කියලාත් ඔයා ප්ලෑන් කරනවා. අංක 9. ඔයා තවදුරටත් එකතන පල් කරන පුරුදු වලට ඉඩ දෙන්නේ නැහැ. ඔයා වේලාසන නිදා ගන්නවා, උදේම නැගිටිනවා, ටයිම් පාස් කරන chat වල ඔයා අතරමං වෙලා නැහැ. notifications වල ඔයා අතරමං වෙලා නැහැ. ඔයා తాවකාලික සතුට දෙන කිසි දෙයක් කරන්නේ නැහැ වගේම ඔයා අනිත් අයට කරදරයක් වෙන්නෙත් නැහැ. අංක 10. ඔයාට ජීවිතය ගැන මාර පැහැදිලි බවක් වගේම ආපු දුර ගැන විඳපු දේවල් ගැන ඔයාට තියෙන ආඩම්බරයක්. ඒ කියන්නේ වෙච්ච හැම නරක දෙයක් සිද්ධ වුණේ ඔයාට ආශිර්වාදයක් වෙන්න කියලා ඔයා හිතන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට මේ වෙලාවේ දැනෙනවා පියඹලා යන්න පුළුවන් තරම් සතුටක්. ඉතින් මේ කාරණා වලින් කීයක් ඔයා ළඟ තියෙනවද? තව මොනවද හදාගන්න තියෙන්නේ කියලා අපි එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. තව මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාට good luck.